හැලෝ අයිබෝවන් මේ ටෙක්සස් වල මේ ඔයාලත් එක්ක අලුත් අත්දැකීමක් බෙදා ගන්න තමයි ආවේ. මේ තියෙන්නේ ඔන්න වෙපන්. මේවා නෝමල් ගන්න පුළුවන් ආකාරයට තියෙනවා. ඒ වගේම බයිනෝ අපේ මේ තියෙන්නේ. දැන් බලන්න මේ 9mm මෙහෙම ඩොලර් 600 ගානයි. අයියෝ මේ තරම් චීප්ද? එපන් 9mm කොහොමද ගහපු කට්ටිය ඔක්කොම උඩ තියෙන අපි ක්ලබ් එකේ මේ මෙම්බර් කෙනෙක් එක තමයි ඉතින් මෙතන ඉන්න තියෙන්නේ. ඒක නිසා මෙම්බර්ත් එක්කම ආවා ෂූටින් ක්ලබ් එකේ. ලව් pistols, machine guns. මේ ඔක්කොම machine guns නේ. $1000 Make a sale. Make a sale as well. I love the sort of classic but functional look of the Buckhorn Hunter. Yeah, no, 1911. I'm down to 1911. Since I was 17, I've always How about that one? මේ අයිඩන්ටි එක වන්නේ නේද? අද වෙපන් එක කොහොමද ඉෂු කරන්න කියලා අපි බලමු. ඒ අත්දැකීමත් ඒක හොඳ එකක් වෙයි. ඩාඩියක් දෙන්න යන්න ඉස්සරහට. ලව් හලෝ. බයිනෝ වෙපන් එක ඉස්සරහට දාලි වෙලා ටාගට් ගන්නේම උඩ බලන්න මොනියා මේ කට්ටිය ගහපු ටික ඔක්කොම අර චන්ඩි බන්ටි ටික ඔක්කොම උඩ දන ගහගෙන ඉන්නවා ඔබ එක්කගෙන ආවේ මේකේ සියලුම දේවල් ස්පෝර්ට්ස් පැත්තෙන් ගත්තොත් එහෙම ඊට පස්සේ හන්ටින් පැත්තෙන් ගත්තොත් එහෙම සියලුම දේවල් මේක ඇතුලේ තියෙනවා. මේ එහෙම දැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ස්පෝර්ට්ස් කරන අර දුන්න. මේ දුන්නක්. මේක දැන් සාමාන්‍ය ලංකාවේ තහනම් මේ තියෙන්නේ දුණු වර්ග. දුණු වර්ග. Come here, hello. How you doing? Good. මේ තනිකර ස්පෝර්ට්ස් වලට අවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒකෝට ඒ ස්පෝර්ට්ස් වලට අදාළයි
gun power නේ මේ කියන්නේ හන්ටින් කරනකොට අඳින්න ඕනේ යුනිෆෝම් පවා මෙතන තියෙනවා. මෙයා බලාගෙන ඉන්නවා යාලා එනකන්. hello how are you නේ ඇමරිකාවේ කොහොමද වෙපන් එකක් Tamanට ගන්න මොන වගේ ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනද තියෙනවද කියන එක අද පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. දැන් ප්‍රොසෙස් එක තමයි යන්න හදන්නේ. අපි අද වෙපන් එකක් ගන්නවා. මොකද මේ ප්‍රොසෙස් එක දැන් මේ එක වෙපන් එක එක ඇලුමිනියම් ෆ්‍රේම් ස්ටීල් ෆ්‍රේම් ඒවා තමයි කියලා දුන්නේ. අලුත් මාපු බඩු තියෙන්නේ වෙනවා ඉතින් ගන්නදී ඒවා heavy ඒවා compact full compact කරනවා non compact වල competition version තියෙනවා competition වලට ගිහලා පාවිච්චි කරන ඒවා ඒ වගේ ඉතින් and මේකක් හැටියට දෙකක් recommend කරා එකෙන් මට දැන් බර වැඩි වෙලත් බෑ මට හැන්ඩල් කරන්න පුළුවන් එකක් බලන්න ඕනේ. ඒ තමයි ආ දුන්න choices දෙකක් දුන්නේ. ඒකෙන් හරි විදිහ අපි select කරගන්න. ලයිසන් එක අරගෙන hunting gun මේ හන්ටින් ගන්න එන බිනකල සයි කරපුවාම range අකුල ඇත ගහනේ. මේ වගේ එක නේ. shotguns rifles single gun whole collection තමයි මේක. ස්නයිපර් එහෙමත් තියෙනවද මේකේ? ස්නයිපර් ගන්ස් තමයි අතන අර ලොකු ගන් එකක් පෙන්නලා තියෙන අර මැද්දේ. රයිට්. මේ කට්ටිය උඩ ඉන්න කොහොමද? මේ විදියටම ආයි ගහලා තියෙනවා නේ අර බලන්න. ලස්සනට ඒක කරලා තියෙනවා. දුවනකොට දිව පව වෙනස් වෙන හැටි ලස්සනට ඒක දාලා
කරලා තියෙනවා. අපි කිව්වේ මේක තමයි ප්‍රොසෙස් එක. ඉතින් අන්න ඒ විදිහට ගන්නයක් ගන්න පුළුවන් ඇමරිකාව තුල. නමුත් ලංකාවේ එහෙම ගන්න බෑ. දැන් එතන ඒ සල්ලි ගෙවීම විතරයි තියෙන්නේ. කොහොමද බාන්නේ? එහෙනම් මේව තමයි ආයුධ විකුණන ආයතනය පවත්වාගෙන යන්නේ. එහෙනම් අපි ආයි තවත් වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙනවා. ඔබට සමු දෙනවා.